මේ වීඩියෝ සීරීස් එකේදී අපි ගොඩක් වැදගත් දේවල් ක්‍රිප්ටෝකරන්සි ගැන සම්බන්ධව කතා කරනවා. ඒ කියන්නේ ක්‍රිප්ටෝකරන්සි වල අලුත් ට්‍රෙන්ඩ්ස් ගැන, ක්‍රිප්ටෝ ට්‍රේඩින් ගැන, ක්‍රිප්ටෝකරන්සි වල තියෙන ටෙක්නොලොජිකල් බෑග්ග්‍රවුන්ඩ් එක ගැන වගේ ගොඩක් වැදගත් වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝස් බලන්න අනිවාර්යයෙන්ම අපිව subscribe කරන්න. කැමති නම් bell icon එකත් click කරලා තියන්න. එහෙනම් අපි යමු මාතෘකාවට. ක්‍රිප්ටෝකරන්සි ගැන කතා කරනකොට ඉතින් ජනප්‍රියම ක්‍රිප්ටෝකරන්සි එක ලෝකේ මුලින්ම බිහි වෙච්ච අනිත් ක්‍රිප්ටෝකරන්සි වලට පදනම දමපු ක්‍රිප්ටෝකරන්සි එක තමයි ඔයගොල්ලෝ දන්නවා බිට්කොයින් කියන්නේ. ඉතින් බිට්කොයින් ගැන කතා කරනකොට ගොඩක් වැදගත් ඩොකියුමන්ට් එකක් තියෙනවා, පබ්ලිකේෂන් එකක් තියෙනවා. මේ තියෙන්නේ ඒ පබ්ලිකේෂන් එක. මේ ගැන ඔයගොල්ලෝ අහලා ඇති, නමුත් ගොඩක් කට්ටිය දැකලා නැතුව ඇති මේක. මේ ඩොකියුමන්ට් එක මේ බිට්කොයින් කියන තාක්ෂණික ක්‍රමවේදය ලෝකෙට මුලින්ම හඳුන්වා දුන්න ඩොකියුමන්ට් එක. ඒ කියන්නේ මේක 2008 අවුරුද්දේ තමයි පබ්ලිෂ් කරන්නේ. මේ වගේ එකට තමයි අපි කියන්නේ එක්තරා විදිහක රිසර්ච් පේපර් එකක් වගේ. මේකට කියන්නේ අතරම වයිට් පේපර් එකක් කියලා. මේ වගේ එකකට කියන්නේ ධවල පත්‍රිකාවක්. බිට්කොයින් සම්බන්ධ වයිට් පේපර් එක තමයි මේ ඔයගොල්ලෝ දකින්නේ. ඔයගොල්ලන්ට පේනවා ඒකේ ටයිටල් එක බිට්කොයින් a peer to peer electronic cash system කියලා තමයි මේ වයිට් පේපර් එකේ සඳහන් වෙන්නේ. ඉතින් ඒ කියන්නේ peer to peer කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මෙතනදී කියන්නේ අපි වගේම පරිගණකයක් අපි දැන් ඔයගොල්ලෝ මේක බලන්න පරිගණක වෙන්න පුළුවන්, ස්මාර්ට්ෆෝන් එකක් වෙන්න පුළුවන්, යම්කිසි ඩිජිටල් උපකරණයකුයි තවත් උපකරණයක්. ඒ පරිගණක දෙකක් අතර කෙලින්ම මුදල් හුවමාරු කරන මුදල් ගනුදෙනු කරන ක්‍රමවේදයක් පිළිබඳ තාක්ෂණික ක්‍රමවේදයක් තමයි මේකෙදි හඳුන්වා දෙන්නේ. එතකොට ඔයගොල්ලෝ කියයි එතකොටත් ඒ වෙනකොටත් ඒ වගේ තාක්ෂණික ක්‍රමවේදයන් තිබ්බනේ. කියන්නේ අපිට ඔන්ලයින් කාඩ් එකකින් පේමන්ට් එකක් කරන්න පුළුවන්. ඒ වගේ කියලා. නමුත් ඒ වගේ දෙයකදී අපිට තුන්වෙනි පාර්ශවයක් හැමතිස්සෙම අපිට දායක කරගන්න සිද්ධ වෙනවා. කියන්නේ බැංකුවක්. එහෙම නැත්නම් මූල්‍ය ආයතනයක් වගේ එකක්. නමුත් මේ peer to peer කියන්නේ එහෙම තුන්වෙනි පාර්ශවයක් නැතුව කෙලින්ම පරිගණකයෙන් තවත් එකකට මුදල් ගනුදෙනු කරන ක්‍රමවේදයක්. ඉතින් එතකොට ඒක කියන්නේ ඒක වෙලා එක්තරා විදිහක මේ පබ්ලිකේෂන් එක ඇත්තටම ලෝකයේ මූල්‍ය වෙළඳපොළ වගේ මේ සහ සම්බන්ධ මූල්‍ය සම්බන්ධ තාක්ෂණය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කරපු පබ්ලිකේෂන් එකක්. ඔයගොල්ලන්ට පේනවා මේකෙදී ඒ තාක්ෂණය සම්බන්ධ සියලුම දේවල් ගැන හැඳින්වීමක් කරනවා. ඒක පිටිපස්සේ තියෙන ගණිතමය පසුබිම, ඒ කියන්නේ පරිගණක විද්‍යාත්මක පැතිකඩ, ඒ වගේ දේවල් ගැන හැඳින්වීමක් කරනවා. ඇත්තටම මේ වුණාට මේක පොඩි ඩොකියුමන්ට් එකක්. ඇත්තටම මේකේ තියෙන පිටු 9ක් විතර. පිටු 9යි තියෙන්නේ. ඉතින් කවුද මේ ඩොකියුමන්ට් එක ලිව්වේ? කවුද මේ පබ්ලිකේෂන් එක මේක පබ්ලිෂ් කළේ කවුද කියලා බලුවම ඔයගොල්ලන්ට පේන උඩින්ම නම තියෙනවා. සතෝෂි නකමොටෝ කියලා. සතෝෂි නකමොටෝ කියනකොට පේන නිකන් ජපන් ජාතිකයෙක්ගේ නමක් වගේ. කවුද මේ සතෝෂි නකමොටෝ කියලා කියන්නේ? ඇත්තටම මේ සතෝෂි නකමොටෝ කියන්නේ ඇත්තටම මේ අන්වර්ථ නමයක් වෙන්න පුළුවන්. බොහෝ දුරට සතෝෂි නකමොටෝ කියලා කෙනෙක් ලෝකේ හොයාගන්න නැහැ කොහෙවත් මේ බිට්කොයින් හැදුවා කියන්න කවුරුවත්. ඒ කියන්නේ ඇත්තටම මේ සතෝෂි නකමොටෝ කියන්නේ ඇත්තටම එයාගේ පුද්ගලයා කියන්නේ ඇනොනිමස්ලි, ඒ කියන්නේ තමන්ගේ අඥාතව, ඒ කියන්නේ තමන්ගේ නම, ඒ කියන්නේ නම ප්‍රසිද්ධ නොකර ඉන්න, ඒ කියන්නේ අපි කියන්නේ අනන්‍යතාවය හෙළි නොකර තමයි මේ තාක්ෂණයේ ලෝකෙට හඳුන්වා දෙන්නේ. ඒ කියන්නේ සමහරවිට සතෝෂි නකමොටෝ කියන්නේ තනි පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කණ්ඩායමක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් යම්කිසි සංවිධානයක් වෙන්නත් පුළුවන්. يعني ඕගනයිසේෂන් එකක් වෙන්නත් පුළුවන්. කවුද කියන්නේ අපි දන්නේ නැහැ හරියටම සතෝෂි නකමොටෝ කියන්නේ. නමුත් ඔයගොල්ලෝ දැකලා සතෝෂි නකමොටෝ කියලා මේ Google search කරාම සමහර විට අපිට පෙන්නනවා, ගොඩක් වෙලාවට පෙන්වන්නේ මෙන්න මේ පුද්ගලයාගේ ඡායාරූප. මෙයාගේ නම වල ඩොරියන් ප්‍රෙන්ටිස් සතෝෂි නකමොටෝ. ඇයි මේ කියන පුද්ගලයා වැදගත් වෙන්නේ? මොකද මෙයාගේ නමේ සතෝෂි නකමොටෝ කියලා තියෙනවා. නමුත් සතෝෂි නකමොටෝ තව ගොඩක් ඉන්නවා ලෝකේ. ජපානයේ ඕන තරම් ඇති. නමුත් මෙයා ගැන විශේෂයක් තියෙනවා. මොකද හේතුව මෙයා ජීවත් වෙන්නේ ඇමරිකාවේ. මෙයා වෙන පරිගණක විද්‍යාව සම්බන්ධ දැනුමක් තියෙන කෙනෙක්, සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් මෙයා. ඉතින් මේ බිට්කොයින් වගේ තාක්ෂණික ක්‍රමවේදයක් හඳුන්වා දුන්න කියලා හිතන්න පුළුවන් පුද්ගලයෙක් මෙයා. ඒ හින්දා තමයි මාධ්‍ය වල අවධානය මෙයාට යොමු වෙන්නේ. නමුත් මෙයා මාධ්‍ය සාකච්ඡාවලදී මෙයා මේ බිට්කොයින් වල නිර්මාතෘ කෙනෙක් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඇත්තටම මේක පිළිගන්න පුළුවන් අපිට. මොකද හේතුව දැන් බිට්කොයින් නිර්මාතෘ තමන්ගේ නම තමන්ගේ අනන්‍යතාවය හෙළි නොකර ඉන්න මේ වැඩේ කළා නම්
අනිවාර්යයෙන්ම යාගේ නමේම කෑල්ලක් මේකට පාවිච්චි කරලා මේ පබ්ලිකේෂන් එක කරන්නේ නැහැ නේද? ඒ හින්දා මෙයා කියන මේ පුද්ගලයා කියන කතාව බොහෝ දුරට ඇත්ත. ඒ කියන්නේ මේ පුද්ගලයා නෙමෙයි සතෝෂි නකමොටෝ කියන්නේ. මෙයාගේ නමත් සතෝෂි නකමොටෝ වීම අහමු සිදුවීමක් කෝඉන්සිඩන්ස් එකක් විතරයි ඇත්තටම. ඉතින් ඉස්සරහට අපි බැලුවොත් දැන් මේ වගේ මේ බිට්කොයින් කියන තාක්ෂණය කියන්නේ මේ ක්‍රිප්ටෝ කරන්සි එකක්. තවත් ක්‍රිප්ටෝ කරන්සි එක ඉස්සරහට කියනවා ඉතීරියම් වගේ. ඉතින් මේ ක්‍රිප්ටෝ කරන්සිස් බිට්කොයින් වගේ එකක් මොකටද ඕන වෙන්නේ? අපිට දැන්ටමත් මුදල් ලේඛක තියෙනවානේ. රුපියල් ඩොලර් යෙන් වගේ. කියලා කාට හරි ප්‍රශ්නයක් එන්න පුළුවන්. මොකද මේ මුදල් ලේඛක ඩිජිටලි ගනුදෙනු කරන්න ක්‍රමවේද කියන්නේ උදාහරණයකට PayPal වගේ තාක්ෂණික ක්‍රමවේද තියෙනවානේ. එහෙම තියෙද්දි මොකටද ක්‍රිප්ටෝ කරන්සි කියලා කාට හරි ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා දැන් මේ රුපියල් ඩොලර් යෙන් වගේ ඒවට අපි ඒවයි තියෙනවා සුවිශේෂී ලක්ෂණ. මේවට කියනවා ෆියට් කරන්සිස් කියලා. අපි කියන්නේ සම්මත සාමාන්‍ය මුදල් ඒකක. මේවා ඔයගොල්ලන්ට පේනවා මෙතන බැලුවොත් මේකට මේවා ඇවිල්ලා ඒ කියන්නේ සෙන්ට්‍රලයිස්ඩ් කේන්ද්‍රගතයි. ඒ කියන්නේ හැම වෙලේම යම්කිසි තනි බලධාරියෙක් ඔස්සේ තමයි මේ මුදල් ඒකක නිර්මාණය වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා දැන් ලංකාවේ රුපියල් ගත්තොත් රුපියල් වල නියාමනය නැත්නම් රුපියල් වල බලධාරිය විදිහට රජය ඒ යටතේ මුදල් අමාත්‍යාංශය මහ බැංකුව සහ මේ මහ බැංකුව යටතේ තියෙන බැංකු පද්ධතිය තමයි ක්‍රියා කරන්නේ බලධාරී හැටියට. ඒතකොට රජය තමයි තීරණය කරන්නේ අලුතෙන් මුදල් අච්චු ගහනවද රුපියල් අච්චු ගහනවද එහෙම නැත්නම් රුපියලේ අගය තීරණය කිරීම නේද රුපියලක් කියන්නේ ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනාගෙන මේ සියල්ලම තනි බලධාරියෙක් යටතේ සිද්ධ වෙන්නේ. ඒතකොට මේ මුදල් ලේඛක ෆියට් කරන්සිස් කියන ඒවා කේන්ද්‍රගතයි සෙන්ට්‍රලයිස්ඩ්. නමුත් ක්‍රිප්ටෝ කරන්සි වලින් කරන අඳුන්වා දෙන මේ මුදල් කියන්නේ බිට්කොයින් වගේ එකක් ගත්තොත් මේ ලෝකේ පුරාම විහිදිච්ච ජාලයක් නෙට්වර්ක් එකක්. ඔයගොල්ලන්ට පේනවා පරිගණක වලින් එකතු වෙලා හැදෙන නෙට්වර්ක් එකක් මෙතන තියෙන්නේ. ඒ කියන්නේ පරිගණක අතර කෙලින්ම ගනුදෙනු සිද්ධ වෙනවා තුන්වෙනි පාර්ශවයක් නෑ කිසි බලධාරියෙක් නැහැ මෙතනදී. ඒ කියන්නේ මෙතන වෙලා තියෙන මුදල් සම්බන්ධ මේ බලයේ විමධ්‍යගත කිරීම, බලයේ බෙදීමක් වගේ දෙයක්. පවර් ඩිස්ට්‍රිබියුෂන් එකක් තමයි මේ බිට්කොයින් වගේ ක්‍රිප්ටෝ කරන්සි හරහා සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් එතකොට එහෙම අපි බලය බෙදුවයි කියමුකෝ. එතකොට නමුත් ඔයගොල්ලන්ට පේනවා දැන් මේ වගේ නෙට්වර්ක් එකක් තියෙනවා කියලා හිතන්න. ක්‍රිප්ටෝ කරන්සි සම්බන්ධ අපි ගමු බිට්කොයින් නෙට්වර්ක් එක. ලෝකේ පුරාම පරිගණක එකිනෙකට සම්බන්ධ වෙලා තමයි මේ නෙට්වර්ක් එක හැදිලා තියෙන්නේ. දැන් මේ නෙට්වර්ක් එක ඇතුළේ ඔයගොල්ලන්ට පේනවා A සහ B කියන මේ පරිගණක දෙක මේ පුද්ගලයන් දෙන්න අතර මේ මුදල් හුවමාරුවක් යම්කිසි ට්‍රාන්සැක්ෂන් එකක් සිද්ධ වෙනවා. එතකොට මේ ට්‍රාන්සැක්ෂන් එකේදී මේ ගනුදෙනුවේදී මේ ගනුදෙනුව මේ නෙට්වර්ක් ඇතුලේ ඉන්න අනිත් කට්ටියත් අපි වගේම කට්ටිය වෙනම තුන්වෙනි පාර්ශවයක් ඒ කියන්නේ බැංකුවක් වගේ ඒ කියන්නේ තහවුරු කරන්න පුළුවන් කෙනෙක් නැහැ. දැන් අපි අන්තර්ජාලය ඔස්සේ බැංක් කාඩ් එකකින් ගනුදෙනුවක් කළොත් එහෙම කියන්නේ ඔන්ලයින් පේමන්ට් එකක් කළොත් බැංකුව ඒ ගනුදෙනුව තහවුරු කරනවා. ඒතකොට ඒ කියන්නේ බැංකුව අපිට විශ්වාසයි. ඒ කියන්නේ අපිට බැංකුවකට ඒ වගේ විශ්වාසවන්ත ඒ කියන්නේ ට්‍රස්ටඩ් පාර්ටි එකක් බැංකුව කියන්නේ. විශ්වාසවන්ත පාර්ශවය. අපි ඒ වගේ කෙනෙකුට කියනවා ට්‍රස්ටඩ් තර්ඩ් පාර්ටි එකක්. විශ්වාසවන්ත තුන්වෙනි පාර්ශවයක් ගනුදෙනුව ගනුදෙනුව තහවුරු කරන්න ඉන්නවා. බැංකුව අපිට විශ්වාසයි. ඒ හින්දා තමයි අපි බැංකුවේ සල්ලි දාලා තියෙන්නේ. නමුත් ඔයගොල්ලන්ට පේනවා දැන් මේ බිට්කොයින් නෙට්වර්ක් එක ඇතුලේ මේ තුන්වෙනි පාර්ශවයක් පේන්නේ නැහැ. අපි වගේම කට්ටිය ඉන්නේ. එතකොට මේ ගනුදෙනුව කොහොමද තහවුරු කරන්නේ කියලා ප්‍රශ්නයක් එනවා. අනිත් ප්‍රශ්නේ තමයි මේ ගනුදෙනුව කොහොමද අපි කියන්නේ ගනුදෙනුවක් කරාම එතන තියෙන වැදගත්ම දේ තමයි ගනුදෙනුව වාර්තා කරන එක, රෙකෝඩ් කරලා තියාගන්න එක නේද? දැන් බැංකුවක් ගත්තොත් බැංකුව ගනුදෙනු සටහන් කරන සාමාන්‍ය ක්‍රමවේදයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් අපි බැංකු පොත තියෙනවා. ඒ වගේම අපි දැන් තියෙන තාක්ෂණයත් එක්ක ඒ කියන්නේ අපි ඉන්ටර්නෙට් එකෙන් කෙලින්ම බැංකුවේ වෙබ්සයිට් එකට ගිහලා ලොග් වෙලා බැලුවොත් අපි බැංකුව හරහා කරපු ට්‍රාන්සැක්ෂන් හැම දෙයක්ම කියන විස්තර අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ දත්ත ඔක්කොම යම්කිසි තැනක ඩේටාබේස් එකක් ගබඩා වෙලා තියෙනවා. ඒ ගනුදෙනු කරා කියලා තහවුරු කරන්නේ අන්නේ ඩේටාබේස් එක හරහා. එතකොට මේ ට්‍රාන්සැක්ෂන් ගබඩා කරන්න ඒ වගේ මේ ඩේටාබේස් එකක් තියෙනවා වගේම ඒ ඩේටාබේස් එකේ ආරක්ෂාව තහවුරු කරන්න ඕනේ. මොකද යම්කිසි පුද්ගලයෙක් අපි හැකර් කෙනෙක් කියලා මේ ගනුදෙනු සම්බන්ධව තියෙන තොරතුරු විකෘති කරලා ඒ Tamanට වාසිදායක විදියට ඒ තොරතුරු වලින් ප්‍රයෝජන ගන්න පුළුවන්. අන්න ඒ හින්දා බැංකුව මේ ගනුදෙනු සම්බන්ධ රෙකෝඩ්ස් මේ ඩේටාබේසස් ආරක්ෂා කරන්න, ඒ ආරක්ෂාව තහවුරු කරන්න ඉන්ෆර්මේෂන් වල බැඳිලා ඉන්නවා. සහ ඒක තුන්වෙනි පාර්ශවයක් හැටියට ඒගොල්ලෝ ඒ දේ කරනවා. ඉතින් නමුත් මේ නෙට්වර්ක් එක ඇතුලේ එහෙම එකක් පේන්නේ නැහැනේ. එතකොට අපිට මේ තොරතුරු වල ආරක්ෂාව තහවුරු කරන්න යම්කිසි වෙනස් ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න වෙනවා. ඒතර කොහොමද ඒක කරන්නේ? එතනදී ඉතාම වැදගත් තාක්ෂණික ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා. ඒ තමයි මේ බ්ලොක් චේන් එක කියන්නේ. එතකොට මේ බ්ලොක් චේන් එක කියන්නේ ඇත්තට මේ බිට්කොයින් හඳුන්වා දෙන 2008ට කලිනුත් තිබ්බ තාක්ෂණයක්. නමුත් ඒක වැඩි ප්‍රායෝගිකව පාවිච්චි වෙච්ච දෙයක් නෙමෙයි. නමුත් බිට්කොයින් එක මේ බ්ලොක් චේන් තාක්ෂණය ගොඩක් ජනප්‍රිය වෙනවා. ඒකේ වටිනාකම තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ වෙනත් අවශ්‍යතා වෙනුවෙනුත් දත්ත ගබඩා කිරීම සඳහා ආරක්ෂිතව
බ්ලොක් චේන් එක පාවිච්චි කරන්න පටන් ගන්නවා. උදාහරණයක් විදිහට මෙඩිකල් ඩේටා වගේ දේවල් ගබඩා කරන්න පුළුවන් බ්ලොක් චේන් එකක. කොහොම නමුත් ඔයගලන්ට පේනවා දැන් දැන් මේක බ්ලොක් චේන් සම්බන්ධව අපි වෙනම විස්තරාත්මක වීඩියෝ එකක් කරනවා. ඉතින් ඒ හින්දා මේක අපි පොඩි කෙටි පැහැදිලි කිරීමක් කරන්න උත්සාහ කරන්නම්. දැන් මේ බ්ලොක්ස් 4ක් ඔයගලන්ට පේන්න තියෙනවා මේ චේන් එක වගේ එකක. මේ බ්ලොක්ස් 4 තියෙන ඇත්තටම දත්ත ගණුදෙනු වලට අදාළ. ඒසා දැන් උදාහරණයකට A සහ B අතර ගණුදෙනුව ගත්තොත් මේ ගණුදෙනුවට අදාළ දත්ත මේ තියෙන. ඒ කියන්නේ ගණුදෙනුව වෙච්ච වෙලාව නේද? ඊළඟට ඒ ගණුදෙනුව වෙච්ච කොච්චර මුදල් ප්‍රමාණයක් හුවමාරු වුණාද කියන මෙන්න මේ දත්ත තමයි මේ පළවෙනි බ්ලොක් එකේ තියෙන්නේ. එතකොට ඒ දත්ත ඊළඟට CD අතර ගණුදෙනුව AC AB FG වගේ ගණුදෙනුව හතරකට අදාළ දත්ත මෙතන තියෙනවා. මෙතන තියෙන වැදගත් දේ තමයි මේ ගණුදෙනු මේ දත්ත ගබඩා කරලා තියෙන බ්ලොක් අතර යම්කිසි සම්බන්ධතාවයක් ගොඩනැගිලා තියෙනවා. චේන් එකක් දාමයක් වගේ. සම්බන්ධතාවය ඇති කරන්නේ කොහොමද? ඒක කරන්නේ දැන් මේ පළවෙනි ගණුදෙනුව ගත්තොත් ඒ ගණුදෙනුව දත්ත වලට අදාළව අපිට පුළුවන් හෑෂ් එක කියලා එකක් ජෙනරේට් කරන්න යම්කිසි කෝඩ් එකක් වගේ දෙයක්. ඒ කියන්නේ hash of previous block කියලා මෙතන පෙන්නලා තියෙන එකයි. මොකද්ද මේ hash එක කියලා කියන්නේ කියන එක ඕගලන්ට සරල උදාහරණයකින් ගත්තොත් නිකන් හිතන්න අපි දැන් identity card number එකක් වගේ එකක් ගමු. identity card number එකදී වෙන්නේ ඇත්තටම පුද්ගලයෙක් සතුව තියෙන දත්ත තොරතුරු ටිකක් ඒ identity card number ඇතුලේ හැංගිලා තියෙනවා. ඒක තමයි විශේෂ කාරණේ. කියන්නේ අපි ගත්තොත් පුද්ගලයාගේ උපන් අවුරුද්ද මාසේ දිනේ ඒ වගේ දේවල් ඊළඟ ස්ත්‍රී පුරුෂ භාවය වෙන්න පුළුවන්. මේ වගේ දේවල් මේ identity card number ඇතුලේ තියෙනවා. තේරෙනවද? දැන් අපි පරණ identity card number එකක් ගත්තොත් ඒකේ අග තියෙන අකුරෙන් අපිට කියන්න පුළුවන් ප්‍රවාසී භාවයක්. නේද? එතකොට ඒ වගේ මේ ඒ identity card number ඇතුලේ තොරතුරු හැංගිලා තියෙනවා. ඒ නමුත් ඒ identity card number නිශ්චිත දිගක් තියෙන්නේ. fixed length එකක්. ඒ කියන්නේ මෙන්න මේ වගේ ඒ කියන්නේ ඕනෑම දිගක ආධාරණයක් අරගෙන නිශ්චිත output එකක් තමයි දෙන්නේ. ඒ කියන්නේ පුද්ගලයාගේ තොරතුරු identity card number ඇතුලේ තිබ්බට ඒ identity card number එක නිශ්චිත දිගක් තියෙනවා. දැන් එතකොට අලුත් identity card number පරණ එකේ දිග වෙනස් අලුත් එකේ දිග තව එකක්. නමුත් කොහොම නමුත් නිශ්චිත දිගක් තියෙනවා හැම වෙලෙම. එතකොට ඔයගලන්ට ඒක අපිට පැහැදිලි කරගන්න පුළුවන් මේ රූප සටහනින් arbitrary length input. ඒ කියන්නේ ඕනෑම දිගක ආදානයක්. ඒක ඕනෑම දිගක දත්ත ප්‍රමාණයක් අපි ලබා දෙනවා ගණදෙනුව සම්බන්ධ. දුන්නාම ඒක hash algorithm එකක් කරා මේ hash function කියන විශේෂ algorithm එකක් කරා ගියාම ලැබෙන කෝඩ් එකක් වගේ එකක් තියෙනවා. ඒක නිශ්චිත දිගක ප්‍රතිදානයක්. ඒකයි විශේෂත්වය fixed length output එකක්. අර නිකන් identity card number එක වගේ. හැබැයි මේ තොරතුරු සම්බන්ධ නියෝජනය කරන දෙයක් තමයි මේ hash එකේ තියෙන්නේ. හරියට නිකන් මේ තොරතුරේ ගබඩා කරලා තියෙන නිකන් අපිට කියන්න පුළුවන් ඒක නිකන් ඒ කියන්නේ fingerprint එකක් වගේ. තොරතුරු සම්බන්ධ ගබඩා කරලා තියෙන ක්‍රමවේදයක්. එතකොට මේක ඇත්තටම මේ විෂය යන්නේ information security තොරතුරු ආරක්ෂාව සම්බන්ධ විෂයත් එක්ක කියන්නේ infosec කියලා කෙටියෙන් කියනවා. මේ පරිගණක විද්‍යාවට අදාළ විෂයක් මේක. ඒ විෂය යටතේ තියෙනවා cryptography කියලා විෂයක්. cryptography කියන්නේ මේ යම්කිසි තොරතුරක් නිකන් කියවන්න බැරි රහස් භාෂාවකට හැරවීම පිළිබඳ තාක්ෂණය තමයි cryptography කියලා කියන්නේ. ඒතකොට මේ hash functions කියන ඒවා hash ශ්‍රිතයන් කියන ඒවා ඇතුළත් වෙන්නේ මේ cryptography යටතේ. ඒක cryptographic hash කියලා මේවට කියන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා මේ cryptocurrency කියන වචනේ කොහෙන්ද ආවේ කියන එක නේද? ඒතකොට මේ cryptocurrency bitcoin වගේ cryptocurrency වලදී මේ cryptography කියන පරිගණක විද්‍යාවේ තියෙන මේ තාක්ෂණික ක්‍රමවේදයන් ගොඩක් භාවිතා වෙන හින්දා මේ ක්‍රිප්ටෝ කියන වචනේ කරන්සි කියන්නේ මුදල් ඒකකයක් කියන එකනේ. එතකොට ක්‍රිප්ටෝ කරන්සි කියන වචන දෙකම එකතු වෙලා ක්‍රිප්ටෝ කරන්සි කියන වචනේ හැදුනා. එතනින් පස්සේ දැන් අපි ආපහු බ්ලොක්චේන් එකට ගියොත් දැන් මේ හැෂ් එකක් කියන්නේ අපි කියවනේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එකක් වගේ ඉන්නේ. මේ තොරතුරු මේකේ තියෙන මේ දත්ත ටික නියෝජනය කරන්න නිකන් ෆින්ගර්ප්‍රින්ට් එකක් වගේ දෙයක්. ඒතර ඔයගොල්ලෝ මෙතන මේ ෆින්ගර්ප්‍රින්ට් එක වගේ මේ රූපේ පෙන්වලා තියෙන එකයි. ඒක කොහොමද මේ ඒසාස් දීට අදාළ හැෂ් එක දෙවනි බ්ලොක් එකේ ගබඩා කරනවා. ගබඩා කරලා ඒ බ්ලොක් එකේ සීසා දීට අදාළ ගණුදෙනු වල දත්තක් තියෙනවා. ඒවත් එක්ක අර පළවෙනි ගණුදෙනුවට අදාළ දත්ත ගබඩා කරනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ බ්ලොක් දෙක අතර සම්බන්ධතාවයක් ගොඩනගෙනවා නේ. චේන් එකක් වගේ දාමයක් වගේ සම්බන්ධතාවයක් ගොඩනගෙනවා. ඒ වගේම තමයි ඊළඟට මේ තුන්වෙනි ගණුදෙනුවට අදාළ දත්ත මේ බ්ලොක් එකේ තියෙන්නේ. ඒකේ තියෙනවා දෙවෙනි ගණුදෙනුවට අදාළ හැෂ් එක. ඒතර ඒ වගේ දිගින් දිගටම මේ ඊට කලින් ගණුදෙනු හැෂ් එක මේ ගණුදෙනුවේ මේ බ්ලොක් එක ඇතුලේ ගබඩා කරලා තියෙන්නේ. හැම වෙලේම නේ මේකේ තියෙනවා ඊට කලින් ගණුදෙනු එක. මේකේ තියෙනවා ඊට කලින් ගණුදෙනු එක. ඒ විදිහට දිගටම තියෙනවා. ඒතර මේක නිකන් දාමයක් බ්ලොක් එක චේන් එකක් වගේ හැදෙනවා. දැන් මොකද්ද මේකේ තියෙන වැදගත්කම? වැදගත්කම තමයි නිකන් හිතන්නකෝ මේ යම්කිසි පුද්ගලයෙක් හැකර් කෙනෙක් හරි යම්කිසි ඒ කියන්නේ යම්කිසි නරක පුද්ගලයෙක් මේ තොරතුරු ව්‍යාජව විකෘති කරලා Tamanට වාසියක් සලසා ගන්න උත්සාහ කරනවා කියලා.
තැනක මේ CD කියන මේ බ්ලොක් එක වෙනස් කරා කියලා. නමුත් එහෙම වෙනස් කළොත් එයාට සිද්ධ වෙනවා මුළු චේන් එකේ තියෙන හැම බ්ලොක් එකක්ම වෙනස් කරන්න. මොකද මේ CD බ්ලොක් එක වෙනස් කරගන්න අලුත් හැෂ් එකක් එනවා. එතකොට මේ හැෂ් එක ජෙනරේට් කරලා AC බ්ලොක් එක එතකොට වෙනස් වෙනවා. මේ AC බ්ලොක් එකට අදාළ තියෙන දත්ත ටික වෙනස් වෙනවා. එතකොට ඒ AC බ්ලොක් එකට අදාළ හැෂ් එක අලුතෙන් ජෙනරේට් කරන්න වෙනවා. එතකොට ඒ විදිහට දිගින් දිගටම බ්ලොක් එක පුරාම අපි හිතන්නේ දැන් මෙතන ගණදෙනු තුනක් මෙතන පොඩි ප්‍රමාණයක් පෙන්වන්න. නමුත් ඔයගලන්ට තේරෙනවා මේ බිට්කොයින් කියන නෙට්වර්ක් ඇතුළේ ගණදෙනු ලක්ෂ ගාණක් තමයි කෝටි ගාණක් වෙන්න පුළුවන් මේ ගණදෙනු අතර සම්බන්ධතාවයක් ගොඩනගුණාට පස්සේ එක ගණදෙනුවක් විකෘති කරාම ඊට පස්සේ තියෙන බ්ලොක්ස් ඔක්කොම මේ හැකර්ට වෙනස් කරන්න වෙනවා. ඒක සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව කරන්න ටිකක් අමාරු වැඩක්. නමුත් අමාරු වුණාට ඒක බැරි නැහැ කරන්න. දැන් එතකොට මේ හැකර් කෙනෙක් කියන කෙනා දැන් මේ බිට්කොයින් නෙට්වර්ක් එක ඇතුලේ තියෙන මේ අපි වගේ කම්පියුටර්ස් ඒ නෙට්වර්ක් එකට සම්බන්ධ වෙලා ඉන්න කම්පියුටර්ස් වල අපි කියන nodes කියලා. malicious node එක කියන්නේ මේ වගේ හැකර් කෙනෙක් වගේ කියන්නේ වැරදි විදිහට මේ තොරතුරු විකෘති කරලා එකෙන් වාසිය සලසා ගන්න උත්සාහ කරන කෙනෙක්. එයා මේ CJ අතර ගින ගණදෙනුව දැන් විකෘති කළා. විකෘති කරලා අලුත් හැෂ් එකක් මේ බ්ලොක් එකට අදාළව ජෙනරේට් කරලා ඒක ගබඩා කරගෙනවා ඊළඟ බ්ලොක් එකේ. එතකොට ඒ බ්ලොක් එකට අලුත් හැෂ් එකක් ජෙනරේට් කරනවා. ඊට පස්සේ ඊළඟට තියෙන බ්ලොක් එක ගබඩා කරනවා. මේ ක්‍රියාවලිය කරන්න අපහසුයි වගේ පෙන්වන්නට දැන් තියෙන පරිගණක තාක්ෂණය තුල තියෙන දැන් තියෙන ප්‍රොසෙසින් පවර් එක එයාට ලොකු ප්‍රොසෙසින් පවර් එකක් තියෙනවා නම් එයා සතුව මේ වැඩේ කරන්න බැරි නැහැ. ඒ කියන්නේ හැකර් කෙනෙක්ට මේ වැඩේ කරන්න පුළුවන්. නමුත් ඒක කරන්න බැරි වෙන්න අපිට ක්‍රමවේදයක් මේ බ්ලොක්චේන් එක සම්බන්ධ බිට්කොයින් තාක්ෂණය බිට්කොයින් නෙට්වර්ක් එක තුල හඳුන්වා දෙනවා. මොකක්ද ඒ ක්‍රමවේදය? ඒ තමයි මේ කියන මේ බ්ලොක්චේන් එක තියෙන එක්කෙනෙක් ළඟ නෙමෙයි. එක සෙන්ට්‍රල් තැනක නෙමෙයි බැංකුවක වගේ තැනක නෙමෙයි. මේ බ්ලොක්චේන් එකේ කොපි ගොඩක් තැන්වල නෙට්වර්ක් එක පුරාම තියෙනවා. මේ කොපි තියන් ඉන්න කට්ටිය අපි කියන්නේ මයිනර්ස්ලා. මේ බ්ලොක්චේන් එක සම්බන්ධව තියෙන තොරතුරු බ්ලොක්චේන් එක සම්බන්ධ තොරතුරු අප්ඩේට් කරන කට්ටියට අපි කියනවා මයිනර්ස්ලා කියලා. ඔයගොල්ලන්ට වෙනවා මයිනර් 1 මයිනර් 2 මයිනර් 3. මේගොල්ලන්ට මයිනර්ස්ලා කියන්නේ ඇයි කියන එක ගැන මම ඉස්සරහට ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි. එතන මේ මයිනර්ස්ලා හැම වෙලේම මේ බ්ලොක්චේන් එකේ කොපියක් තියන් ඉන්නේ. එකම කොපිය තියෙන. එතකොට හැකර් කෙනෙක් මේ එක මයිනර් කෙනෙක් අදාලා කොපි වෙනස් කරත් වැඩක් නැහැ. තවත් මයිනර්ස්ලා ඉන්නවා. දැන් මේ නෙට්වර්ක් එක ඇතුලේ මම මේ උදාහරණයකට 3 දෙනෙක් පෙන්නන්නේ ලක්ෂ ගාණක් මයිනර්ස්ලා බිට්කොයින් නෙට්වර්ක් එක ඇතුලේ ඉන්නවා. ඉතින් මේ මයිනර්ස්ලා අතර බ්ලොක්චේන් එකේ කොපියක් තියෙන හින්දා එක මයිනර් කෙනෙක්ගේ බ්ලොක්චේන් එක වෙනස් කරාට වැඩක් වෙන්නේ නැහැ. හැමෝගෙම බ්ලොක්චේන් වෙනස් කරන්න වෙනවා. ඒක ප්‍රායෝගිකව කරන්න අමාරු කරන්න ගොඩාක්ම අමාරු වැඩක්. මොකද මුළු නෙට්වර්ක් එක පුරාම තියෙන හැම මයිනර් කෙනෙක්ම බ්ලොක්චේන් හැක් කරන්න නම් ඒ මයිනර්ස්ලා ඔක්කොගෙම තියෙන ප්‍රොසෙසින් පවර් එකට සමාන පවර් එකක් තියෙන කෙනෙක් ඉන්න ඕනේ. එහෙම කෙනෙක් නෙට්වර්ක් එක ඇතුලේ ඉන්න විදියක් නැහැ. ඉතින් ඊට පස්සේ අපි හිතමුකෝ දැන් මේ නෙට්වර්ක් එකේ යම්කිසි ගණදෙනුවක් වුණා. දැන් AB අතර යම්කිසි ගණදෙනුවක් වෙනවා. ඒතකොට AB අතර ගණදෙනුවක් වුණාට පස්සේ මේ ගණදෙනුව තහවුරු කරන්න ඕන වුණා කියලා. දැන් බැංකුව වගේ තුන්වෙනි පාර්ශවයක් මෙතන නැහැනේ. ඒතකොට මේ තුන්වෙනි පාර්ශවය හැටියට ක්‍රියා කරන්නේ මේ මයිනස්. විශේෂත්වය තියෙන්නේ මේ මයිනස් එක්කෙනෙක් නෙමෙයි ඉන්නේ. ඒ හින්දා මෙතන තනි කෙනෙක්ට මේ ගණදෙනුව තහවුරු කිරීමේ බලය ලැබෙන්නේ නැහැ. තනි බලධාරීකාරියක් නැහැ මෙතන. ඒතකොට කවුද මේ මයිනස්? දැන් මේ නෙට්වර්ක් එකේ දැන් ඔයගොල්ලන්ට මේ උදාහරණේ මයිනස් 3 දෙනෙක් ඉන්නවා. දැන් AB අතර ගණදෙනුවක් වෙනවා. හිතන්නකෝ AB ට යම්කිසි බිට්කොයින් ප්‍රමාණයක් එව්වා කියලා. ඒතකොට මේ ගණදෙනුව තහවුරු කරන්නේ කොහොමද? මේක තහවුරු කරන්නේ අනිවාර්යයෙන්ම ඒ කියන්නේ මේ මයිනස් 3 දෙනාගෙන් එක්කෙනෙක් කාටද මේක හම්බෙන්නේ? මේ තහවුරු කිරීමේ බලය හම්බෙන්නේ කාටද කියන එක තීරණය කරන්න විශේෂ ඇල්ගොරිතම් එකක් පාවිච්චි කරන එකට කියන අපි proof of work POW කියලා. මොකද්ද මේ proof of work කියන්නේ? ඇත්තටම proof of work එකේදී වෙන්නේ යම් කිසි මේ බිට්කොයින් නෙට්වර්ක් එක හරහා යම් කිසි ගණිත ගැටලුවක් නිර්මාණය කරනවා. ඒ ගණිත ගැටලුව විසඳන්න ඕන. ඒ විසඳන මුලින්ම විසඳන මයිනර්ට තමයි මේ බ්ලොක් එක අලුතෙන් බ්ලොක්චේන් එකට ඇතුළත් කිරීමේ අවස්ථාව ලැබෙන්නේ. ඇයි මේ ක්‍රමවේදය හඳුන්වලා දෙන්නේ? මොකද දැන් මේ ගණිත ගැටලුව ඇත්තටම ගොඩක් විසඳන්න අමාරු එකක්. මේකට ලොකු ප්‍රොසෙසින් පවර් එකක් යනවා. මේකට ගොඩක් හાર્ඩ්වෙයාර් රිසෝසස් අවශ්‍යයි. ඒ කියන්නේ ලොකු ඒ කියන්නේ මේකට සාමාන්‍ය ප්‍රොසෙසර් ලොකු ඒ කියන්නේ ප්‍රොසෙසර් එකක් ඒ කියන්නේ ලොකු ස්පීඩ් එකක් තියෙන ප්‍රොසෙසර් එකක් ඕනේ. සාමාන්‍ය ඒ වගේ ලොකු ස්පීඩ් තියෙන ප්‍රොසෙසර් වලට වඩා ස්පීඩ් තියෙනවා GPU graphic card වල. ඒ කියන්නේ VGA cards කියලා අපි කියන්නේ. ඒ වගේ ඒවා. ඒ කියන්නේ මේ VGA cards පාවිච්චි කරලා තමයි මේ මයිනින් ප්‍රොසෙස් එක ගොඩක් වෙලාවට කරන්නේ. ඒතර VGA card වලින් ලොකු ප්‍රොසෙසර් එකක් දෙන්න ලොකු VGA card ප්‍රමාණයක් ඉන්ස්ටෝල් කරලා ලොකු වියදමක් කරන්න ඕනේ මේ මයිනර් කෙනෙක්. එතකොට මේ මයිනස් අතර ලොකු තරංගයක් තියෙනවා. එතකොට මේ තුන් දෙනා තරංග කරනකොට වැඩිම ප්‍රොසෙසින් පවර් එකක් දායක කරන පුද්ගලයා තමයි නෙට්වර්ක් එක වෙනුවෙන් මේ ගණිත ගැටලුව මුලින්ම විසඳන්න පුළුවන් වෙන්නේ. ඒතකොට එයාට තමයි මේ බ්ලොක් එක තහවුරු කිරීමේ වෙරිෆයි කිරීමේ අවස්ථාව ලැබෙන්නේ. ඒතකොට එතනින් වෙන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් මැලිෂියස් කෙනෙකුට මැලිෂියස් නොඩ් එකක් එහෙම නැත්නම් හැකර් කෙනෙක් වගේ කෙනෙකුට
නරක පුද්ගලයෙකුට මේක ඇතුලේ ඉන්න නෙට්වර්ක් එක ඇතුලේ ඉන්න කෙනෙකුට කෙනෙක් ඒ වගේ ලොකු දායකත්වයක් කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. මොකද හොරෙක්ට ඕන මේ නෙට්වර්ක් එක ඇතුලේ තියෙන හොරෙක් කරන්නේ සාමාන්‍යයෙන් මොකක් හරි මේ නෙට්වර්ක් එකේ තියෙන ගනුදෙනුව විකෘති කරලා තමයි වාසියක් ගන්න නේ. ඒ වාසිය ගැනීම වෙනුවෙන් අති විශාල ප්‍රොසෙසින් පවර් එකක් වියදම් කරලා යොදවන්නේ නැහැ. එහෙම විදන්නේ යම්කිසි විශ්වාසවන්ත පාර්ශවයක් කියන එක තමයි මේ බිට්කොයින් නෙට්වර්ක් එකේ තියෙන ලොජික් එක. ඒකට තියෙන තර්කය. එතකොට හරි අපි හිතමුකෝ මේ මයිනස් 3 දෙනාගෙන් කවුරු හරි මයිනර් කෙනෙක් විසඳනවා. දැන් හරි. එතකොට ඒ ගණිත ගැටලුව විසඳන්නේ මයිනර් 1. එතකොට මයිනර් 1ට අලුත් බ්ලොක් එකක් එකතු කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඔන්න මයිනර් 1 මෙන්න මේ බිට්කොයින් කියන මේ බ්ලොක් චේන් එකට අලුත් බ්ලොක් එකක් එකතු කරනවා. මම ධන ලකුණකින් මෙතන පෙන්නලා තියෙන්නේ. ඒ බ්ලොක් එක අලුතෙන් එකතු කරනවා. ඒ එකතු කරනවත් එක්කම දැන් කාට හරි කියන්න පුළුවන් එතකොට මේ ඇයි මේ මයිනස් මේ මෙච්චර ප්‍රොසෙසින් පවර් එක වියදම් කරගෙන හાર્ඩ්වෙයාර් ප්‍රොසෙසින් කරගෙන ලොකු ලයිට් බිලක් වියදම් කරගෙන මේ නෙට්වර්ක් එක ඇතුළේ රැඳෙන්න හේතුවක් තියෙන්නේ නේද? හේතුව තමයි මේ ඒගොල්ලන්ට යම්කිසි ප්‍රතිලාභයක් තියෙන්න ඕන මේකෙන්. මේ මොටිවේෂන් එකක් තියෙන්න ඕන. ඒකට ක්‍රමේ තමයි මේ ගණිත ගැටලුව මුලින්ම විසඳන බ්ලොක් මේ යම්කිසි ගණිතනුව ට්‍රාන්සැක්ෂන් එක වෙරිෆයි කරන තහවුරු කරන මයිනර්ට හම්බෙනවා බ්ලොක් රිවර්ඩ් කියලා එකක්. බ්ලොක් රිවර්ඩ් එක කියන්නේ යම්කිසි පාරිශෝතිකයක් හම්බෙනවා නෙට්වර්ක් එකකින්. ඒ නෙට්වර්ක් එකකින් බිට්කොයින් ජෙනරේට් කරලා ඉබේම ලබා දෙනවා මේ ගැටලුව විසඳන මයිනර්ට. ඒ කියන්නේ ජයග්‍රාහී මයිනර්ට. එතකොට මේක නිකන් බිට්කොයින් නෙට්වර්ක් එක ඇතුලෙන් බිට්කොයින්ස් මවලා මේ මයිනර්ස් දෙනවා. ඒ කියන්නේ බිට්කොයින් වල නෙට්වර්ක් එක ඇතුලේ නිකන් සල්ලි අච්චු ගන්න ක්‍රමවේදය තමයි මෙන්න මේක. තේරෙනවද? ඒ කියන්නේ දැන් මේකට සාමාන්‍ය මුදල් අච්චු ගැනීමේ ක්‍රමවේදයට වඩා වෙනස් ක්‍රමවේදයක් බිට්කොයින් නෙට්වර්ක් එක ඇතුලේ නෙට්වර්ක් එකෙන්ම මුදල් මවල මයිනර්ස්ට ලබා දෙනවා. එතන මේ එතකොට ඇත්තට මේ බ්ලොක් රිවර්ඩ් එක ලැබෙන්නේ හැම මිනිත්තු 10කටම සැරයක්. බ්ලොක් එකක් අප්ඩේට් වෙන්නේ මිනිත්තු 10කට සැරයක්. ඒ වගේම තමයි හැම ට්‍රාන්සැක්ෂන් 210000කට 210000කට වරක්ම. ඒ කියන්නේ බ්ලොක්ස් 210000ක් මෙතන ඇඩ් වෙනකොට අලුතෙන් මේ බ්ලොක් චේන් එකට මේ බ්ලොක් රිවර්ඩ් එක භාගකින් අඩු වෙනවා. දෙන ගාන භාගකින් අඩු වෙනවා. ඒ කියන්නේ මේ වෙනකොට 2021 වෙනකොට මේ බ්ලොක් රිවර්ඩ් එක හැටියට විනාඩි 10කට සැරයක් හම්බෙන්නේ BTC බිට්කොයින් 6.25. හරිද? එතකොට මයිනර් කෙනෙකුට සාමාන්‍ය බ්ලොක් රිවර්ඩ් එක හැටියට 6.25. ඒගොල්ලෝ දන්නවා 2021 වෙනකොට බිට්කොයින් එක දැන් පහුගිය ටිකේ කෝටියකට රුපියල් කෝටියකට ආසන්න වුණා. දැනුත් තාම බිට්කොයින් ගණන් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඉතා විශාල මුදලක් මේ බිට්කොයින් 6.25 කියන කියලා ඕගොල්ලන්ට පේනවා. ඒ වගේම තමයි මෙතන තියෙනවා තවත් විශේෂ කාරණයක්. ඒ තමයි මේකට කැප් එකක් තියෙනවා. يعني මේ බිට්කොයින් කියන්නේ කැප්ඩ් ක්‍රිප්ටෝකරන්සි එකක්. ඒ කියන්නේ බිට්කොයින් උපරිම මේ නෙට්වර්ක් එක ඇතුලේ ජෙනරේට් වෙන්න පුළුවන් මිලියන 21යි. මේක විශේෂ කාරණයක්. ඒ තමයි එතනින් ඉස්සරහට සල්ලි අච්චු ගහිම බිට්කොයින් අලුතෙන් ජෙනරේට් වීම නෙට්වර්ක් එකෙන් වෙන්නේ නැහැ. මිලියන 21 තමයි උපරිමේ. ඒතර මෙතන විශේෂ කාරණයක් වෙනවා. මොකද සාමාන්‍ය මුදල් වල ෆියට් කරන්සිස් වල තියෙන දෙයක් තමයි ඕන තරම් සල්ලි අච්චු ගහන්න පුළුවන් රජයකට. ඒක සීමාවක් නැහැ. කියන ඕන විදිහට රජය අච්චු ගහන්නේ නැහැ. මුදලයාගේ යම්කිසි බැලන්ස් එකක් ඇතුවයි කරන්නේ. නමුත් කලාට නැවත මුදල් අච්චු ගැනීම හැම අවුරුද්දෙම දිගින් දිගටම සිද්ධ වෙනවා. හැම ආණ්ඩුවක්ම හැම රටකම මේ දේ කරනවා. එතකොට එතනින් වෙන්නේ මොකද්ද? උද්දමනය කියන එක වැඩි වෙනවා. ඒ කියන්නේ එන්න එන්න මේ බදු මිල වැඩි වීමේ වේගය වැඩි වෙනවා. ඒ වගේ උද්දමනය කියන එක ඉන්ෆ්ලේෂන් කියන එක එන්න එන්න වැඩි වෙනවා. ඒ කියන්නේ උද්දමනය මුදල් අච්චු ගැනීම හරහා උද්දමනය කියන එක සිද්ධ වෙනවා. නමුත් මේ බිට්කොයින් නෙට්වර්ක් එක ඇතුලේ මුදල් අච්චු ගන්න. ඒ කියන්නේ මුදල් අලුතෙන් ජෙනරේට් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. බිට්කොයින් ජෙනරේට් කරන්න පුළුවන්. අන්න ඒක හරහා උද්දමනය කියන එකට විසඳුමක් ලබා දෙනවා. උද්දමනය නෙට්වර්ක් එක ඇතුළේ උද්දමනය වෙන්න තියෙන අවස්ථාව නැති කරනවා. ඒ කියන්නේ උද්දමනයෙන් තොර නෙට්වර්ක් එකක් ගොඩනගෙනවා. ඒතර ඒක විශේෂ කාරණයක්. ඒ වගේම තමයි මේ දැන් අපි දැන් මේ බ්ලොක් රිවර්ඩ් එක ලබා දුන්නාට පස්සේ මේ මයිනර්ට තමයි අවස්ථාව ලැබෙන්නේ බ්ලොක් එක අප්ඩේට් කරන්න. එතකොට මේ මයිනර්ට බ්ලොක් ඒ කියන්නේ ඒකට බිට්කොයින් ප්‍රමාණයකුත් ලැබෙනවා. එයා බ්ලොක් එක අප්ඩේට් කරනවා. එතකොට අලුත් ට්‍රාන්සැක්ෂන් එක බ්ලොක් එකට එකතු වෙනවා. නමුත් අනිත් මයිනර්ස්ලගේ බ්ලොක් වල තාම ට්‍රාන්සැක්ෂන් එක එකතු වෙලා නැහැ ඔයගොල්ලන්ට පේනවා. නේ. එතකොට ඒ කියන්නේ අලු මේ AB A සහ B අතර වෙච්ච ගනුදෙනුව දැන් මේ අලුත් බ්ලොක් එකක් විදිහට එකතු කරන්න ඕන. අනිත් මයිනර්ස්ලා දෙන්නගේ බ්ලොක් වලටත්. ඒතකොට ඒ කියන්නේ මේ මයිනර් එතනදී මේ නෙට්වර්ක් එක හරහා යම්කිසි මේ විසඳීමෙන් අනතුරුව මේ ඇටලුව යම්කිසි පණිවිඩයක් නිකුත් කරනවා. කමියුනිකේෂන් එකක් කරනවා අනිත් කෙනාට අනිත් මයිනර්ස්ට කමියුනිකේට් කරනවා අලුතෙන් බ්ලොක් එක අප්ඩේට් කරගන්න කියලා. ඔන්න දැන් මේ මයිනර්ස්ලාගේ බ්ලොක් එක අප්ඩේට් වුණා. මේ ගනුදෙනු A සහ B අතර අනිත් මයිනර්ස්ලා අතරත් අනිත් බ්ලොක් එකට එකතු වුණා. එතකොට ඔන්න ඔහම තමයි මේ බ්ලොක් චේන් එක වෙන්නේ. නමුත් මේ proof of work සම්බන්ධව මේ බ්ලොක් රිවර්ඩ් එක ගැන වෙනම සවිස්තරාත්මක වීඩියෝ එකක් අපි කරනවා ඉස්සරහට. දැන් මේකෙදී ඔයගොල්ලන්ට එකපාරට මේ يعني හැඳින්වීමක් තමයි මූලිකව මේකට ලබා දුන්නේ. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න පුළුවන් මට දැන් මේගොල්ලන්ට අයි මයිනර්ස්ලා කියන්නේ. මොකද දැන්
නෙට්වර්ක් එක ඇතුලේ ඉබේම බිට්කොයින් ජෙනරේට් වෙනවා. ජෙනරේට් වෙන බිට්කොයින් ලබා ගැනීම හැකියාව ලැබෙන කෙනා, ලබා ගැනීමට උත්සාහ කරන කෙනා, තරඟ කරන කෙනා තමයි මයිනර් කෙනෙක් කියන්නේ. ඒ කියන්නේ හරියට පතලක පතල් කරුවෙක් වගේ. මයිනර් කියන වචනේ තේරුම පතල් කරුවෙක් කියන එක. රත්තරන් පතලකින් රත්තරන් අලුතෙන් කැනලා හොයා ගැනීම වගේ දෙයක් බිට්කොයින් නෙට්වර්ක් එක ඇතුලේ බිට්කොයින් බ්ලොක් රිවර්ඩ් එක හරහා බිට්කොයින් ලබා ගන්න කෙනා මයිනින් ප්‍රොසෙස් එකක් කරන්නේ. නිකන් රත්තරන් කැනීමක් වගේ දෙයක් තමයි කරන්නේ. තේරෙනවද? පතලක මයිනින් ප්‍රොසෙස් එකක් වගේ. ඒතකොට ඒයි මේගොල්ලන්ට මයිනර්ස් කියලා කියන්නේ. ඒතකොට මේ මයිනින් කරන එකත් ඒ කියන්නේ මුල් කාලේ බිට්කොයින් මයිනින් කරන එක සාමාන්‍ය අපේ කම්පියුටර් එකකින් සාමාන්‍ය PC එකකින් කරන්න පුළුවන් හැකියාව තිබුණා. බිට්කොයින් නෙට්වර්ක් එක ආපු අලුත. නමුත් එන්න මේ මයිනින් කරන්න තියෙන ඒ කියන්නේ කම්ප්ලෙක්සිටි එක එන්න වැඩි වෙනවා. කාර්ය එකතු වෙනවා නෙට්වර්ක් එකට. ටික ටික මේක සංකීර්ණ වෙනවා. ඒ කියන්නේ බ්ලොක් රිවර්ඩ් එක භාගයකින් අඩු වෙන්න ගන්නවානේ ඕගොල්ලන්. එතකොට ඒ වගේම මේකේ මිලියන 21ක් විතරයි බිට්කොයින් ජෙනරේට් වෙන්න පුළුවන්. එතකොට දැන් මේ වෙනකොට බිට්කොයින් ජෙනරේට් වෙච්ච ප්‍රමාණය දැන් මට ඒ කියන්නේ මිලියන 21කින් කොච්චරක් බිට්කොයින් ජෙනරේට් වෙලා තියෙනවද අපි හිතනකො බිට්කොයින් 20 මිලියන 20ක්ම ජෙනරේට් වුණා කියලා. ඒකට තව එකයි ජෙනරේට් වෙන්න තියෙන්නේ. ඒකට තරගේ ගොඩක් වැඩි වෙනවා තවත් නේ. ඒතකොට ඒ කියන්නේ මේගොල්ලෝ රත්තරන් වගේ වටනවා. ඒ කියන්නේ මේක ලිමිට් එකක් තියෙන නිසා මේක දුර්ලභයි බිට්කොයින් කියන දේ. ඒතකොට එන්න බිට්කොයින් මයිනින්ග් කරන තියෙන තරගේ වැඩි වෙනවා. ඒතකොට මයිනින්ග් කරන්න තියෙන ඉක්විප්මන්ට් ඒ කියන්නේ මයිනින්ග් වලට තියෙන හાર્ඩ්වෙයාර් ප්‍රමාණයට යන වියදම වැඩි වෙනවා. ඒතකොට ඔයගොල්ලන්ට පේනවා මේ මුල් කාලේනෝ මේ වගේ මයිනින්ග් රිග් එකක් අපිට හදන්න පුළුවන් ග්‍රැෆික් කාඩ් පාවිච්චි කරලා මොකද මේ තියෙන්නේ VGA cards. මෙතන තියෙනවා ග්‍රැෆික් කාඩ් 8ක් VGA 8ක් තියෙන මයිනින්ග් රිග් එකක් ඔයගොල්ලන්ට පේනවා. ඒතකොට මේකට ලොකු කූලින් මේ මයිනස් මේ රත් වීමට කූලින් ෆෑන් ඔයගොල්ලන්ට පේනවා පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මුල් කාලේ ඉන්න මයිනින්ග් රිග් එකක් ඒ කියන්නේ සාමාන්‍ය ගෙදරකදී මයින් කරන්න පුළුවන්. නමුත් දැන් 2012 13 වෙනකොට ඔයගොල්ලන්ට මේ බිට්කොයින් වල වටිනාකම තේරුම් ගත්ත කට්ටිය මයිනින් ප්‍රොසෙස් එක මහා පරිමාණයෙන් කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ මේ වගේ මයිනින් රිග් ගොඩාක් හදලා නෙට්වර්ක් එකක් හදලා ඩේටා සෙන්ටර් එකක් වගේ හදලා විශාල ඒ කියන්නේ මහා පරිමාණ මයිනින් ෆාම්ස් පටන් ගත්තා. මේකට කියන්නේ මයිනින් ෆාම් එකක් කියලා. ඔයගොල්ලන්ට පේනවා. එතකොට මේ මයිනින් ෆාම්ස් අතික ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඒ කියන්නේ ස්ථානගත කරේ ගොඩක් ලෝක විදුලි බලය අඩුම පළාත්වල. එතකොට එතන තියෙන වාසිය තමයි ඒ විදුලි බලය මේකට වෙන විදුලි බලය අඩු කර ගැනීම හරහා ලාභය වැඩි කර ගැනීම බිට්කොයින් මයින් කරන ප්‍රොසෙස් එකේ. එතකොට ඒ විදිහට එතකොට මේ වගේ මේ තියෙන තව මයිනින් ෆාම් එකක් ඔයගොල්ලන්ට පේනවා මේ අර කලින් අර ගෙදරක පාවිච්චි කරනකොට ඒ කියන්නේ සාමාන්‍ය PC එකක් කරා කරපු වැඩේ ඒ මයිනින් රිග් එක තිබ්බ මයිනින් ඇරේම තමයි මේකේ තියෙන ග්‍රැෆික් කාඩ්ම තමයි තියෙන වෙනස තියෙන්නේ ග්‍රැෆික් කාඩ් ගොඩාක් තියෙනවා. මේ දහස් ගාණක් මේ මයිනින් ෆාම් වල තියෙනවා. තමයි ලක්ෂ ගාණක් වෙන්න පුළුවන්. මේ කියන්නේ මේක ගොඩාක් විදුලි බලය වැය වෙන ගොඩාක් කියන්නේ ලොකු ප්‍රොසෙසින් පවර් එකක් වැය වෙන ක්‍රියාවලියක් මයිනින් ප්‍රොසෙස් එක කියන්නේ මේ වෙනකොට. ඉතින් ඊළඟ කාරණේ තමයි මේ දැන් මේ මයිනින් වලදී ඔයගොල්ලන්ට පේනවා දැන් බිට්කොයින් කියන එක ඇවිල්ලා දැන් කියන්නේ කොටස් වලට කඩන්න පුළුවන්. බිට්කොයින් එක එක ගණන් සිද්ධ වෙන්නේ නැහැ දැන්. රුපියලක් ගත්ත රුපියල 7 වලට කඩන්න පුළුවන් වගේ බිට්කොයින් එකක් කියන එක කොටස් වලට කඩන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට පේන එක සතෝෂි එකක් කියන්නේ බිට්කොයින් වලින් බිට්කොයින් එකකින් මෙන්න මේ ප්‍රමාණය දශම ඒ කියන්නේ 0.71 නේ. එතකොට මෙතන ඇත්තට මේ කියන්නේ ඇත්තට මිලියන 100කින් එකක් වගේ. මිලියන 100කින් පංගුවක් ගැන මේ කියන්නේ. තේරෙනවද? මිලියන 100කින් පංගුවක් තමයි මේ බිට්කොයින් එකකින් සතෝෂි එකක් වෙන්නේ. සතෝෂි 10ක් එතකොට සතෝෂි 100ක් මේ ලියන විදිහ ඔයගොල්ලෝ බලන්න දැන් බිට්කොයින් ගැන සාමාන්‍ය දැනුමක් තියෙන කට්ටිය දන්නවා ක්‍රිප්ටෝ ගැන. මේ නොටේෂන් එක. ඒ කියන්නේ ඉලක්කම් 8කින් නිරූපණය කරන මේ නොටේෂන් එක. සතෝෂි ගණන් පෙන්වන විදිය. සතෝෂි 1 10 100 1000 වම පෙන්වන්නේ මේ විදිය. සතෝෂි ලක්ෂය මෙහෙම පෙන්වනවා. මිලියනේ. සතෝෂි මිලියන 10ක්. මෙතන සතෝෂි මිලියන 100ක්. ඒක සතෝෂි මිලියන 100ක් තමයි බිට්කොයින් එකක් වෙන්නේ. එතකොට සතෝෂි කියන වචනේ ඇත්තටම අවිලා තියෙන ඔයගොල්ලෝ තේරෙනවා සතෝෂි නකමොටෝ කියන කෙනාගේ නමෙන්. දැන් මේක නිකන් ලංකාවේ තියෙන සත කියන වචනේට ගොඩක් ළඟින් යන වචනයක්. සත රුපියල් සත කියන සෙන්ට් එක කියන වචනේ එක නිකන් අහඹු සිදුවීමක් වගේ. සත කියන වචනේ සතෝෂි කියන වචනේ ළඟින් යනවා. ඊළඟට තව වැදගත් කාරණයක් තියෙනවා අපිට මේ බිට්කොයින් නෙට්වර්ක් එක සම්බන්ධව කියන්නේ මේ ඕනනේ කිව්වා මම මේ කියව මේ බ්ලොක්චේන් මේ මයිනස් ළඟ තියෙන බ්ලොක්චේන්ස් ඇවිල්ලා පබ්ලික් ලෙජර් එකක් විදියට තියෙන. ඒ කියන්නේ අපි දැන් බැංකු ගණන් සිද්ධ වුණාම බැංකු ගණන් අපි කරපු ගණන් වෙන කෙනෙක්ට බලන්න බෑ. නේද? වෙන කෙනෙක්ට ගිහිල්ලා ඉල්ලන්න බෑ. තව කෙනෙක්ගේ බැංකු ගණන් සම්බන්ධ තොරතුරු එහෙම ඉල්ලනවා නම් ඒක විශේෂ මොකක් හරි අපරාධය සම්බන්ධ තොරතුරු ඒ පොලිසිය වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් ඒ වගේ පාර්ශ්වයකට ඉල්ලන්න පුළුවන් වුණාට සාමාන්‍ය කෙනෙක්ට ගිහිල්ලා වෙන කෙනෙක්ගේ ගණන් ගැන තොරතුරු ඉල්ලන්න බෑ. ඒවා රහසිගතයි.
නමුත් මේ සාමාන්‍ය බිට්කොයින් වල තියෙන මේ ලෙජර් එක මේ බ්ලොක්චේන් එක මේ ඕන කෙනෙට බලන්න පුළුවන්. එකන එකකට කියන පබ්ලික් එක විශේෂ සුවිශේෂී කාරණයක් එක ඇත්තරම පබ්ලික් බිට්කොයින් ලෙජ එක පබ්ලික්ව තියෙන එක සුවිශේෂී කාරණයක්. මම දැන් ඔයගලන්ට මේ පබ්ලික් ලෙජර් එක පෙන්නන්නම්. මේ ලෙජර් එක බලන්න අපි යන්නේ මේ blockchain.com කියන වෙබ්සයිට් එකට. ඒ කියන්නේ මේ වෙබ්සයිට් එක ගොඩාක් විශේෂ වෙබ්සයිට් එකක්. මොකද ඒගොල්ලෝ මේ ක්‍රිප්ටෝකරන්සි එක්ස්චේන්ජ් එකක් ඒගොල්ලන්ගේ තියෙන ඒ සර්විස් එක සපයන එක මේගොල්ලන්ගේ වොලට් එකක් තියෙනවා. නමුත් ඒ දෙකටම වඩා ඒගොල්ලෝ සපයන විශේෂම සේවාව තමයි මේ blockchain explorer කියන එක. ඒ කියන්නේ මේ වෙබ්සයිට් එක කරා පුළුවන් අපිට මේ බිට්කොයින් blockchain එක හරහා වෙන transaction මේ public ledger එක මේ web interface එකක් කරා අපිට බලන්න. වෙබ්සයිට් එක ඒකට ඔයගලන්ට එකට යන්න තියෙන මේ blockchain.com/explorer කියන මේ ඇඩ්‍රස් එකට. ඒකට ඔයගලන් log වෙන්න මුකුත් අවශ්‍ය නැහැ. ඔයගලන් ගිහිල්ලා මෙන්න මේ blockchain එකේ තියෙන අලුත් stats මේ පෙන්නන්නේ. විස්තර පල්ලෙහාට ගියාම ඔයගලන්ට පේනවා මේ latest transactions මේ අලුතෙන්ම වෙච්ච transactions details පෙන්වනවා. මේ 3:48ට වෙච්ච transactions මේ දැන් වෙච්ච transactions සම්බන්ධ details ඔක්කොම transaction ඔයගලන්ට බලන්න පුළුවන් මේකට ගිහිල්ලා. ඒ වගේම මෙතන latest blocks කියන්නේ මේ transaction වලින් තහවුරු වෙච්ච ඒවා. ඒ කියන්නේ Bitcoin miners තහවුරු කරපුවා. confirm කරපු ඒවා. අර mining process එක හරහා confirm කරපු ඒවා. මම මේ උදාහරණයකට මේ පොලි transaction එකට ගිහිල්ලා පෙන්නුවොත් මේ වගේ එකකට ගිහිල්ලා ඔයගලන්ට බැලුවොත් ඔයගලන්ට පේනවා මෙන්න මේ Bitcoin address එක හරහා මෙන්න මේ Bitcoin address එකට මෙන්න මේ සතෝෂි ප්‍රමාණය ගිහිල්ලා තියෙනවා. නේ BTC මේ ප්‍රමාණය ගිහිල්ලා තියෙනවා. ඒක ඕනම් මේ US ඩොලර් වලින් අපිට බලන්න පුළුවන්. ඩොලර් වලින් ඩොලර් 422ක් ගිහිල්ලා තියෙනවා. BTC වලින් මේ සතෝෂි ගාන ගිහිල්ලා තියෙනවා. හැබැයි මේක unconfirmed කියලා වැටෙන්නේ. මොකද මම කිව්වා මේක තාම blockchain එකට එකතු වෙලා නැහැ. තාම miners මේක තහවුරු කරලා නැහැ. දේනවද අර සංකීර්ණ මේ මම කිය process එක මේ ගණිත ගැටලු විසඳීම හරහා මේගොල්ලෝ මේක තහවුරු කරලා නැහැ තාම. ඒ හින්දා තාම මේ transaction එක blockchain එකට එකතු වෙලා නැහැ. එතකොට ඔයගොල්ලන්ට මේ public ledger එක හින්දා මේ වෙන කියන්නේ ප්‍රශ්නයක් කියලා කාට හරි හිතෙන්න පුළුවන් මේ කෙනෙක්ගේ පුද්ගලික තොරතුරු සම්බන්ධ ආරක්ෂාව සම්බන්ධ ප්‍රයිවසි එක සම්බන්ධ ප්‍රශ්නයක් වෙනවද කියලා. නමුත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. මොකද මේ පේන ඔයගොල්ලන්ට මේ Bitcoin addresses මේ address එක කාටද අයිති කියලා අපි දන්නේ නැහැ. මේ address එක කාටද අයිති කියලා අපි දන්නේ නැහැ. නේද මේ ගනුදෙනුව publicly පේන්න තියෙනවා. හැබැයි අපිට කවුද අතර වෙච්ච ගනුදෙනුවක්ද කියලා අපිට හොයන්නත් බැහැ. ඊළඟට අපි මේ Bitcoin වල වාසි බලමු. මොනවද Bitcoin network එක හරහා ඒ කියන්නේ Bitcoin වලින් අපිට ලැබෙන වාසි මොනවද? payment independence ඒ කියන්නේ අපිට කිසිම තුන්වෙනි පාර්ශවයක් නැතුව බැංකුවක් මූල්‍ය ආයතන නැතුව අපිට ගනුදෙනු කරන්න පුළුවන් වීම. counterfeit proof කියන්නේ අපේ ගනුදෙනුව මොකක් හරි විකෘති කරන්න බැහැනේ. ඒ කියන්නේ අපි කිව්වා මේ blockchain එකේ තියෙන ආරක්ෂාව ගොඩක් වැඩි. ඒක ඒ තාක්ෂණය හඳුන්වලා තියෙන ක්‍රම වේදයේ හින්දාම ඒක ටිකක් කියන්නේ හැක් කරලා මොන හරි කරලා ඒක විකෘති කරන්න අමාරුයි. ඒ ගනුදෙනු සම්බන්ධ තොරතුරු. හරිද? එතකොට security and control ඒ කියන්නේ ආරක්ෂාව සහ ඒ කියන්නේ control එක අපේ අතේ තියෙන හැම වෙලේම කියන එක. එතන අදහස් කරන්නේ. මොකද අර කිව්ව හේතුව හින්දා payment transaction එක තුන්වෙනි පාර්ශවයක් වැඩි මැදිහත් වෙන්නේ නැති හින්දා anonymity and identity theft අන්න එක ගොඩක් වැදගත්. anonymity කියන්නේ අපිට අපේ අනන්‍යතාවය හෙලි නොකර මේ මුදල් ගනුදෙනු කරන්න පුළුවන්. මොකද අපි බැංකු ගිණුමක් වගේ කැරියොත් අපි අපේ තොරතුරු ඔක්කොම දෙන්න ඕන. නමුත් Bitcoin address එකට එහෙම අවශ්‍ය නැහැ. ඒ හින්දා කාටවත් අපේ තොරතුරු හොරකම් කරන්න බෑ. නිකන් හිතන්න බැංකුවේ අපේ තොරතුරු තියෙන සර්වර් එක මහා වෙලා හැක් වුණොත් අපේ සියලු details වෙන කෙනෙකුට ගිහිල්ලා අපේ identity එක අපි හොරා ගන්න පුළුවන්. අපේ අනන්‍යතාවය වෙන කෙනෙක්ට හොරා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. නමුත් එහෙම හැකියාවක් මෙතන නැහැ. මොකද හේතුව මේ අපේ තොරතුරු අපි Bitcoin address එකක් එක්ක අපේ විශේෂ තොරතුරක් අපි අමුණලා නැහැ. අපි එකතු කරලා නැහැ. අපි ගනුදෙනු කරාට පස්සේ අපේ identity එක වෙන කෙනෙක්ට යන්න තියෙන අපේ අනන්‍යතාවය වෙන කෙනෙක්ට ලබා ගන්න බෑ. transparency කියන්නේ අර මං කිව්වේ blockchain එක හැමෝටම බලන්න පුළුවන්. ඉතින් ගනුදෙනු විනිවිදයි කියන එක ඒකේ තේරුම. නමුත් ඊළඟ low processing fees. low processing fees කියන එක කියන්නේ මේ ගනුදෙනු වෙන්න ගොඩක් අඩු මේ fees අඩු ගාස්තුවක් යන්නේ කියන එක. බැංකු ගාස්තු වගේ දේවල් ගනුදෙනුවක් වෙද්දී ඔයගොල්ලෝ දන්නවනේ. නමුත් මේ එක දෙයක්වත් Bitcoin network එක ඇතුලේ ඔය කියන විදිහට තහවුරු වෙන්නේ නැහැ. benefits ඔය එකක්වත් ලැබෙන්නේ නැහැ. හේතු කාරණා ගොඩක් තියෙනවා. ලැබෙනවා නම් ලැබෙන්නේ මේ counterfeit proof කියන එක security එක වගේ දේවල්. anonymity කියන එකත් ටිකක් ලැබෙනවා. 100% මේ හැමදේම ලැබෙන්නේ නැහැ. ඒකට හේතු කාරණා තියෙනවා. මොකද network එක ඇතුලේ අපි දැන් උදාහරණයකට අපි
අපි wallet address එකක් online හැදුවොත් එතකොට ඒ wallet address එකට අදාළ details අපි online පුරවනවා සහ සමහර services අපෙන් ඉල්ලනවා අපි අනලතා තහවුරු කරන්න අපේ details නේද අපේ passport details වගේ දේවල් ඉල්ලනවා. එතකොට ඒ wallet address එකත් එක්ක ඒක බැඳිලා තියෙන අපේ details හැම වෙලේම වගේ ඒ වගේ දේවල් තියෙනවා. Bitcoin වල තියෙන ප්‍රධානම මේ අවාසියක් තමයි මේ environment impact එක. මේ කියන පාරිසරික හානිය. මොකද ඔයාලන්ට තේරෙන්න ඕනේ මේ mining process එක ගොඩක් මේ විදුලි බලය ගොඩාක් වැය වෙන මේ වැඩක්. ඔයාලන්ට පේනවා මේ Bitcoin energy consumption එක මේ බලශක්ති භාවිතය සම්බන්ධ ප්‍රස්ථාරයක් මේ තියෙන්නේ. පහුගිය අවුරුදු කීපේ. එතකොට මේ සමහර කට්ටිය කියනවා එහෙම ප්‍රශ්නයක් නැහැ මේ Bitcoin mining කරන්න පාවිච්චි කරන්නේ renewable energy ගොඩක් වෙලාට. ඒ කියන්නේ ජල විදුලිය වගේ දේවල් කියලා. නමුත් ඇත්ත කතාව දැන් අපි උදාහරණයක් ගත්තොත් අයිස්ලන්තයත් Bitcoin mining farm එකක් හදලා හැදුවොත් එතකොට මේ mining farm එකට විදුලිය ගන්න ඒගොල්ලෝ මොකක්ද ජලාශයක් හරස් කරලා වේල්ලක් බඳිනවා. එතකොට එතනදි වෙන්නේ පාරිසරික හානියක්. චීනෙත් මේ වැඩේ වෙනවා. නේද? එතකොට පාරිසරික හානියක් එතන වෙනවා. වේල්ලක් බැඳලා අලුත් විදුලි බලාගාරයක් හදන එක තුල යම් කිසි පාරිසරික හානියක් වෙනවා. එතකොට 100% renewable energy වලින්ම මේක වෙනවා කියන්න කොහොමද බැහැ. ඊළඟට high volatile මේක ගොඩක් වැදගත් කාරණයක්. ඒ කියන්නේ මේක volatile කියන එකේ තේරුම වෙලා unstable. ඒ කියන්නේ අස්ථායි මේක. ගොඩක් වෙලාවට මේ Bitcoin වලගේ අඩු වැඩි වෙනවා ගොඩක් වේගින්. මේ ඔයගලන්ට පේනවා මේ ප්‍රස්ථාරේ පහුගිය කාලය තුල Bitcoin වල වෙනස් වීම නේ. ඒතර මේ ප්‍රස්ථාරයේ ඇත්තටම මේ වෙනස් වීමත් එක්ක ඔයගලන්ට තේරෙන්න ඕනේ මේ මුදල් ලේඛකයක් හැටියට ගණනදිනු කරන්න එච්චර මේ සුදුසු නැති බව පේනවා. මොකද දැන් අපි සාමාන්‍ය මුදල් ලේඛකයා මේ වගේ අස්ථායි නැහැ නේද? ඒතර අපි මොකක් හරි භාණ්ඩයක් උදාහරණයකට අපි හිතමුකෝ වාහනයක් කියලා. යම්කිසි මුදල් ලේඛකයකින් අපි හිතමුකෝ රුපියල් වලින් අපි භාණ්ඩයක නිරතීරණය කළා කියලා. රුපියලයේ ඒ කියන්නේ හිතා ගන්න බැරි විදිහට ලොකු ගණන් වලින් අඩු වැඩි වෙන්නේ නැහැ. කාලයක කෙටි කාලයක් තුලනේ. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් රුපියල් 190 ගානකට වගේ යනවනේ. ඒතකොට 90 ගාන අතරම තමයි තියෙන්නේ. 90වත් 200ත් අතර තමයි දිගින් දිගටම තියෙන්නේ. කාලයක් යනවා ඒක වැඩි වෙන්න. ටික තමයි වෙන්නේ නෑ. එතකොට ඒ හින්දා අපි මොකක් හරි වාහනයක මිල තීරණය කරා කියමුකෝ අපි හිතමු රුපියල් 50,000කට. එතකොට මේ පක්ෂ 50 රුපියලේ අගය 150 මත වෙන බලපෑම ගොඩක් අඩුයි. නමුත් අපි Bitcoin එකකට වගේ මොකක් හරි වාහනයක අගය තීරණය කරා කියලා හිතන්නකෝ. එතකොට මේ Bitcoin එකගේ හිතා ගන්න බැරිද ටක් ගාලා අඩු වැඩි වෙනවා ගොඩාක් වේගෙන්. එතකොට ඒ වාහනේ මිල අපිට ඒ කියන්නේ ස්ථාවර නැහැ. ඒක මිලත් එක ඒකත් එක්ක ගොඩක් වේගෙන් වෙනස් වෙනවා. ඒ කියන්නේ අස්ථායීභාවය ටිකක් ලොකු ගැටලුවක් ගනුදෙනු කරද්දී නේ. ඒ කියන්නේ කෙටි කාල තුල ගොඩක් වේගෙන් අඩු වැඩි වෙන එක ගැටලුකාරී. මේක වෙන්නේ ඇයි සහ ඒ පිළිබඳව අපි විස්තරාත්මකව ඉතිරි අපේ වීඩියෝස් වලදී කතා කරනවා. ඒ වගේම මේ transaction fees කියන එක මම කලින් කිව්වා වගේ transaction fees කියන හිතන තරම් මේ අඩු නැහැ. මේ transaction එක වෙනකොට ඒ කියන්නේ පොඩි ගාණක් transaction එකක් කළොත් ඒ කියන්නේ ලොකු fee එකක් යනවා. ලොකු ගාණක් transaction කරනවා නම් ලාභදායකයි. ඒකට මේක තමයි තියෙන ප්‍රශ්නේ Bitcoin network එකේ. එක ප්‍රශ්නයක්. එතකොට අන්තිමට අපි දැන් මේ cryptocurrency වල දැන් මේ Bitcoin වල තියෙන ප්‍රශ්න විසඳන්න වෙන විදිහේ විකල්පයන් අඳුන්වා දෙන්න උත්සාහ ගත්තා. පහුගිය කාලේ පුරාම. එතකොට Bitcoin වල මේ ප්‍රශ්නෙට විසඳුමක් අපි දෙනවා කියලා Ethereum කියනවා. තව ප්‍රශ්නයක විසඳුමක් අපි දෙනවා කියලා Litecoin කියනවා. ඒ වගේ Tether කියනවා තව එකක් දෙනවා කියලා. ඒතකොට ඒ හරහා ගොඩනගෙනවා මේ Bitcoin වලට විකල්ප coin වර්ග. ඒකට තමයි අපි altcoins කියන alternative coins විකල්ප හැටියට alternative හැටියට ගොඩනගෙන coins වර්ග. ඒකට ගොඩාක් වර්ග අලුතෙන් එන්න පටන් ගත්තා. එතකොට මේවත් එක්ක තමයි මේ Bitcoin සහ මේ ඔක්කොම අලුතෙන් ආපු මේ altcoins එකතු වෙලා හැදෙන මේ කුලකය තමයි අපි මේ cryptocurrencies කියලා අලුත් කුලකයකට වැටෙන්නේ. Bitcoin හැර තියෙන ඔක්කොම අනිත් altcoins උත් එකතු වෙලා හැදෙනවා Bitcoin උත් එක්ක cryptocurrency කියන සමස්ත කුලකය. ඒතර cryptocurrencies අලුතෙන් දිගටම අලුතෙන් cryptocurrencies මතුවෙන්න දැන් පටන් ගන්න තියෙනවා. cryptocurrency ගැන තොරතුරු ගන්න පුළුවන් වැදගත් වෙබ්සයිට් එකක් තමයි මේ coinmarketcap.com කියන්නේ. අපි පොඩ්ඩක් මේ coinmarketcap වෙබ්සයිට් එකට ගිහලා බලුවොත් ඔයගලන්ට පේන්නේ මේ එක જાති cryptocurrency ගොඩාක් තියෙනවා. මේ වෙනකොට ඇවිල්ලා මේ එතකොට මේ Bitcoin මේ හැම cryptocurrency එකෙම මේ Bitcoin එකේ තියෙන මොකක්ද අඩුපාඩුවකට විකල්පයක් දෙන අඩුපාඩුව හදනවා කියලා ඒගොල්ලෝ කියනවා. එහෙම නැත්නම් Bitcoin එකට වඩා ඒ කියන්නේ මොන හරි අප්ග්‍රේඩ් එකක් දෙනවා Bitcoin එකට අමතර මොන හරි පහසුකමක් ලබා දෙනවා වගේ
දේවල් වලට හදපු ප්‍රොජෙක්ට් ගොඩාක් තියෙනවා ඔයගලන්ට පේනවා දැන් මේ තියෙන ජනප්‍රිය මේවා එතකොට බිට්කොයින් උදාහරණයක් අපි ගත්තොත් එතීරියම් කියන එක ගත්තොත් එතීරියම් එක කියන්නේ නිකම්ම බිට්කොයින් එක ක්‍රිප්ටෝකරන්සි එකක් නෙමෙයි. ඒ කියන්නේ ඒගොල්ලෝ කියන්නේ ඒක ප්ලැට්ෆෝම් එකක්. ඒ ප්ලැට්ෆෝම් එක උඩ ඒගොල්ලෝ ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් අලුත් සොෆ්ට්වෙයාර්ස්. ඒ කියන්නේ එතීරියම් කියන ප්ලැට්ෆෝම් එකේ. ඒ කියන්නේ ඒගොල්ලෝ කියනවා ඩිස්ට්‍රිබියුටඩ් ඇප්ස් කියලා DApps කියලා කියනවා. ඒ කියන්නේ ඇප්ස් ලියන්න පුළුවන් එතීරියම් ප්ලැට්ෆෝම් එක උඩ විවිධ අවශ්‍යතා සඳහා. උදාහරණයකට අපි තුමුකෝ මේ ක්‍රිප්ටෝකරන්සි සම්බන්ධ මොකක් හරි කොන්ට්‍රැක්ට් එකක් අපිට සම්බන්ධ ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න ඕන කියලා. ඒ ප්‍රෝග්‍රෑම් එක අපිට ලියන්න පුළුවන්. එතකොට ඒ වගේ ඒ කියන්නේ මේවට ස්මාර්ට් කොන්ට්‍රැක්ට් කියලා කන්සෙප්ට් එකක් තියෙනවා. අපි ඒව ගැන වෙනම වීඩියෝස් ඉස්සරහට කරනවා. ඒ වගේ දේවල් සම්බන්ධව. ඒක හරහා මුදල් ගනුදෙනු කරන්නේ ඒකකේ තමයි එතීරියම් නැත්නම් ඊතර් කියලා කියන්නේ. නමුත් ඊතර් කියන්නේ නිකම්ම මුදල් ඒකකයක් විතර නෙමෙයි ඒක ප්ලැට්ෆෝම් එකක්. ඒතකොට ඊළඟට කාඩානෝ ගත්තොත් එහෙම කාඩානෝ වලදී ඒගොල්ලෝ කියන්නේ මේ බිට්කොයින් වල තිබ්බනේ proof of work කියලා අපි කියවනේ. ඒ කියන්නේ ලොකු processing power එකක් පාවිච්චි කරලා මේක කම්ප්ලෙක්ස් ගැටලුවක් විසඳලා තමයි මේ වෙරිෆයි කරන්න අවස්ථාව ලබා ගන්න මයිනර් කෙනෙක්. නමුත් කාඩානෝ වලදී තියෙන proof of stake කියන එක. ඒ කියන්නේ එතන වෙනස් ක්‍රමයක්. ඒ ගැන අපි වෙනම වීඩියෝ එකක් කරනවා proof of stake work වගේ proof systems මොනවද කියන එක ගැන. Binance coin ගත්තොත් Binance coin වලදී වෙලා තියෙන්නේ Binance කියලා කියන්නේ ඒ කියන්නේ cryptocurrency trading platform එකක්. ඒ කියන්නේ exchange එකක්. ඒගොල්ලෝම coin જાතියක් හඳුන්වලා දීලා. එතකොට ඒක වෙනම පැත්තක්. ඒ කියන්නේ exchange වලින් coin හඳුන්වලා දෙන්න පටන් ගැනීම. ඊළඟ මේ tether කියන එක ගත්තොත් ඒ tether කියන එක ටිකක් විශේෂයි. tether මේක tether කියලා කියන සමහර කට්ටිය කොහොමද tether වලදී මේ තියෙන්නේ tether එකේ හැමතිස්සෙම stable. මේකට කියන්නේ stable coin එකක් කියලා. හැමතිස්සෙම ඩොලර් එකේම තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඒක අඩු වැඩි ඩොලර් එකේට ආසන්නව ඩොලර් එක චුට්ටක් අඩු වෙනවා වැඩි වෙනවා. ඒ ඩොලර් එකයාගේ වටේම නියතව තියෙනවා. ඒක තියාගන්න ක්‍රමවේදයක් ඒගොල්ලෝ තියෙනවා. ඉතින් tether ගැන අපි මේ stable coin ගැන අපි වෙනම වීඩියෝ එකකින් ඉස්සරහට සාකච්ඡා කරනවා. ඒක කොහොමද ඒ අගේ නියතව තියා ගැනීම සම්බන්ධව. එතකොට ඒ tether වලින් දෙන බිට්කොයින් වල තියෙන අර volatility කියන ප්‍රශ්නේ විසඳුමක් ලබා දෙනවා නේද? බිට්කොයින් වලගේ ගොඩාක් වේගෙන් වෙනස් වෙනවනේ unstable නේ. ඒ volatility කියන ප්‍රශ්නෙට විසඳුමක් tether වලින් ලබා දෙනවා. අන්න ඒ වගේ ඉතින් Litecoin ගත්තොත් තව උදාහරණයක් ජනප්‍රිය එකක් ගොඩක් Litecoin මුල් කාලීනම ආපු ක්‍රිප්ටෝකරන්සි එකක්. Litecoin වල කියන්නේ මේ ලයිට් කියන වචනේ තුලම තියෙනවා ලයිට් weight. ඒ කියන්නේ Litecoin වලින් කරන්නේ මේ transaction fees ගොඩක් අඩුයි. transaction කරන යන කාලය අඩුයි. transaction time එක fees එක අඩුවෙන් යන light weight coin එකක් හඳුන්වලා දීම තමයි Litecoin වල අරමුණ. ඒත් ඒ වගේ එක project වලින් ඒගොල්ලෝ විවිධ විදිහේ කියන්නේ අලුත් දේවල් හඳුන්වලා දෙනවා. ඒතර මේ project එකේ සාර්ථකත්වයේ තියෙන මේ අලුත් coin එකකින් දෙන අලුත් functionality එක ගොඩක් ඒ කියන්නේ ඒකේ ප්‍රයෝජනවත්ද නේද? ඒක සාර්ථකද කියන එක මත තමයි මේ coin එක සාර්ථකත්වයේ රඳා පවතින්නේ. ඉතින් ඔයගලන්ට මේ උඩට ගියොත් පේනවා මේ cryptocurrencies 8677ක් මේ වෙනකොට මේ coin market cap එකේ listing එකේ තියෙනවා. list කරලා තියෙනවා. නේ? ඒතර 8677ක් ගහින ලොකු ප්‍රමාණයක් cryptocurrencies පඳුරකට පයින් ගියොත් cryptocurrencies 5ක් 6ක් විසික් වෙන විදිහේ දෙයක් මෙතන තියෙනවා. ඒ කියන්නේ ගොඩාක් කට්ටිය cryptocurrencies හදාගෙන එනවා. මේ වගේ දෙයක් හදන්න ලේසියි දැන්. මේක software programming සම්බන්ධ දැනුමක් තියෙන කෙනෙකුට team එකකට මේ වගේ අලුත් currency එකක් හදාගෙන ඉන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේ එක ජාති currencies වර්ග නිර්මාණය වෙමින් තියෙනවා. විවිධ කියන්නේ ව්‍යාපාරික මේ කූට වැඩවලටත් මේගොල්ලෝ cryptocurrencies හදාගෙන එනවා. ඒ කියන්නේ ඔය ඒක ජාවාරම් වැඩ නේද? ව්‍යාපාරයන් ඒ කියන්නේ මිනිසුන්ගේ සල්ලි කඩා ගන්න දේවල් හැටියටත් cryptocurrencies එනවා. ඒ ගැනත් අපි ඉස්සරහට වීඩියෝ වලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතන්නේ මේ වීඩියෝ ගොඩක් දිග වුණා. ඒ හින්දා මෙතනින් මේ වීඩියෝ එක නතර කරනවා. ඉස්සරහට වෙනම වීඩියෝස් හැටියට ගොඩක් වැදගත් පොයින්ට්ස් ගොඩක් විස්තරාත්මකව සරලව කතා කරනවා. අනිවාර්යෙන් අපිව subscribe කරන්න අපේ මේ අලුත් channel එකට සහයෝගයක් දෙන්න. ඒ වගේම මේ වීඩියෝ එකට කැමති නම් like කරන්න, අකමැති නම් unlike කරන්න. ටිකක් දාලා අපිට feedback එකක් දෙන්න වීඩියෝ එකේ හොඳ නරක ගැන. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු ටෙක්නෝ ලංකා YouTube channel එකත් එක්ක.